ජීවිතයේ දිනන කලාව දිනු අයගෙන් ඉගෙන ගන්න මේ තරුණ ව්‍යවසායකයන්ගේ කතිකාවතයි. Welcome to Earliest Podcast Series. තරුණ ව්‍යවසායකයන්ගේ කතිකාවත Earliest Podcast Series වෙතින් ඔයාලට අරන් එන අලුත්ම සෙග්මන්ට් එක. ලංකාවේ ප්‍රමුඛතම සන්නාමයන් වල නිර්මාතෘවරුන් ඒ විතරක් නෙමේ ව්‍යවසායකයන්ගෙන් අලුතෙන්ම වැඩක් පටන් ගන්න තරුණ ව්‍යවසායකයන්ට අරන් එන අලුත්ම සෙග්මන්ට් එකක් කිව්වොත් මං හරි. මේ තමයි The Legacy Series. ඉතින් Legacy Series විතින් ඔයාලට අද අපි අරන් එන්නේ අද අපි ඇවිල්ලා ඉන්නේ ලංකාවේ ප්‍රමුඛතම කොෆි චේන් එකක් කිව්වොත් මං හරි. මේ Java Lounge එකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් රසම රස කොෆි එකකට අමතරව එන්වයරන්මන්ට් එක ගත්තාම යාළුවොත් එක්ක මීට් වෙලා හැන්ගවුට්ස් වලට වර්කින් ඒරියා එකක් විදිහට ගන්න පුළුවන් මේ ලස්සන පරිසරය මේ ලස්සන කොෆි චේන් එකේ නිර්මාතෘවරිය කවුද? අපි අඳුරගමු. අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මේ Java Lounge එකේ founder. She is Mrs. Anuradha Herath. Thank you very much අපිත් එක්ක එකතු වුණාට. හොඳයි. ඉතින් මම ඉස්සෙල්ලාම අහන්න කැමතියි කවුද මේ Mrs. Anuradha Herath කියන්නේ? අනුරාධා හේරත් කියන්නේ මවක්, ඒ වගේම බිරිඳක්, ඒ වගේම ව්‍යවසායිකාවක්. හොඳයි. ඉතින් දැන් මට දැනගන්න ආසයි කොහොමද පොඩි කාලේ මොන වගේ චරිතයක්ද? පොඩි කාලේ මෙහෙමයි ගොඩ දඟත් නැහැ, දඟ නැත්තෙමත් නැහැ. ඉතින් මම ගොඩක් කැමති ලියන්න. පොඩි කාලේ ඉඳන්ම නිසඳස් ලිව්වා, කවි රචනා ලිව්වා. ඒ ලියන කවි රචනා කියන්නේ අවුරුදු 6 ඉඳන්. ඒවා තාත්තා එකතු කරලා පත්තර වලට යවුවා. ඊට පස්සේ පත්තර වල පළ වුණාම ඒවා එකතු කරලා පොඩි පොතක් හැදුවා. ඒ වගේම මම සංගීතයටත් ආසයි. වයලින් එක වාදනය කරනවා. දැන් ගොඩක් දක්ෂතා එක්ක ලොකු වැඩක් කරපු කෙනෙක්. හොඳයි. ඉතින් දැන් Java Lounge ගැන අපි මේ ජර්නි ගැන අපි කතා කරන්න ගත්තේ ඔයාලටත් මොන හරි ඉන්ස්පිරේෂන් එකක්, මොටිවේෂනල් සීරීස් එකක් විදිහට ගේන්නයි අපි ආවේ. ඉතින් අපි ඉස්සෙල්ලාම දැනගමු කොහොමද මේ Java Lounge idea එක ආවේ? මෙහෙමයි අපි අවුරුදු 10ක් USA වල හිටියේ. ඉතින් ඒ ඉන්නකොට එක එක රටවල් වල කල්චර්ස්, ෆුඩ්, බෙවරේජස්, කොෆි, ටී ඒ දේවල් ගැන ලොකු අයිඩියා එකක් ආවා. ඊට පස්සේ අපි මේ අතරම අපේ මගේ මහත්තයාගේ බිස්නස් නිසා ලංකාවට ආවා. එතකොට අපි දැක්කා ලංකාවේ ලොකු ගැප් එකක් තියෙනවා ක්වොලිටි කොෆි එක්ස්පීරියන්ස් එක. ඉතින් ඒ දවස්වලත් කීපයයි තිබුණේ කැෆේස් ලංකාවේ හැම එකක්ම අපි පාවිච්චි කරා. එතකොට තවත් අපිට වැඩිපුර දැනුණා ඒ ක්වොලිටි කොෆි එක්ස්පීරියන්ස් එක. ඊට පස්සේ අපි හිතුවා ඇයි අපි අපේම දෙයක් පටන් ගන්න නැත්තේ කියලා. ඉතින් හොයනකොට කොෆි එක්ස්පීරියන්ස් ගොඩක් එක්ස්පීරියන්ස් පිටරටවල් වල එක්ස්පීරියන්ස් තියෙන කීප දෙනෙක් 10 දෙනෙක් එකතු කරගත්තා. එකතු කරගෙන ඊට පස්සේ ඊළඟ චැලෙන්ජ් එක තමයි තැනක් හොයාගන්න එක. ඊළඟට මොකක්ද අපි දාන නම. එතනත් හරිම ලස්සන කතාවක් මට තියෙනවා. ඉතින් මගේ හස්බන්ඩ් එයා software engineer කෙනෙක්. Java කියන්නේ computer language එකක්. ඉතින් software engineersලා computer engineersලා ගොඩක් ඔය coffee බිබී තමයි වැඩ කරන්නේ රැට. ඒක එක හේතුවක්. ඊළඟ ලෝකේ හොඳම coffee එන තැන තමයි Java, Sumatra Islands. So ඒක. ඊට පස්සේ අපි පළවෙනි තැන හොයාගත්ත අවුරුදු 100 ගානක ගෙයක්. ඒක පිහිටලා තිබුණේ Javaත්. So ඔය ඔක්කොම Java ටික දාලා then we decided Java Lounge කියලා නම තියනවා කියලා. හරිම ඉන්ට්‍රස්ටිං කතාවක්. දැන් නම දාගත්තා. දැන් කොහොමද මේකේ බිල්ඩ් එක උනේ? කට්ටිය එකතු කරගත්තේ කොහොමද? ඒ ගමන ගැන පොඩ්ඩක් කතා කරමු. ලස්සන ස්ටෝරි එකක් වගේ. Thank you. ඉතින් 10 දෙනෙක්ගෙන් ඊට පස්සේ අපිම තමයි ඒ දවස්වල අපිට ඕන වුණා නියම කොෆි එක්ස්පීරියන්ස් එකක් අපේ කස්ටමර්ස්ලාට ලබා දෙන්න. ඉතින් ඇම්බියන්ස් එක, වයිබ් එක, කලර්ස් එකට යූස් කරපු සහ ක්වොලිටි ප්‍රොඩක්ට් එක, කොෆි බීන් එක තමයි අපේ හાર્ට් එක. සහ ටීම් එක එකතු කරලා ඊට පස්සේ අපිම තමයි ඒ දවස්වල සෑන්ඩ්විචස් හැදුවේ අපේ ටීම් එකම. කේක්ස් උත් එහෙමයි. අපිම හදලා කොහොමද ඉතින් කස්ටමර්ස්ලා එන්න පටන් ගත්තා. ඒගොල්ලන් කැමති වුණා. ඉතින් ඔහොම තමයි පොඩ දියුණු වුණේ. දැන් ඕන වැඩක් කරගෙන යද්දී චැලෙන්ජස් කියන එක අනිවාර්යයෙන්ම වෙන දෙයක් නේ. ඔයාට මේ ආපු බිස්නස් ෆීල්ඩ් එකේ සහ Java Lounge එක බිල්ඩ් කරන් යන අතරේ මොන වගේ චැලෙන්ජස්ද ආවේ සහ ඒවා ඕවර්කම් කරගත්තේ කොහොමද? ලොකුම චැලෙන්ජ් එක තමයි කොහොමද අපි කස්ටමර්ස්ලා ගෙන්න ගන්නේ, එන කස්ටමර් කොහොමද රඳව ගන්න කියන එක.
ඉතින් ඒකට කන්සිස්ටන්ට් ක්වොලිටි එක මේන්ටේන් කරගන්න ඕනේ. ඉතින් එදා day 1 එකේ පටන් ගත්ත ක්වොලිටි එකම අද වෙනකනුත් ඒ ක්වොලිටි එක මම පවත්වාගෙන යනවා. ඒ වගේම ටීම් එකත් රඳව ගන්න එක තමයි ඊළඟ චැලෙන්ජ් එක. ඉතින් දැන් කාලේ ගත්තොත් බලන තැන කැෆේස්. ඉතින් ස්ටාෆ් එකත් හරි අමාරුයි අපිට රඳව ගන්න. ඉතින් ක්වොලිටි ට්‍රේනින් එක ගොඩ දේවල් බලපානවා. ඕවා තමයි චැලෙන්ජස් තිබුණේ. දැන් ඉතින් මිසස් අනුරාධා හේරත් ගොඩක් අචීව්මන්ට්ස් ලැබලා ඇතිනේ මේ ලයිෆ් එක තුළ. මොනවද ඒ අචීව්මන්ට්ස්? ඒ කියන්නේ පෞද්ගලිකද බිස්නස් පැත්තෙන්ද? හොඳ ළමයි දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නත් ඔන්ටර්ප්‍රිනර් ඩිග්‍රීස් කරන්නේ. විශ්වවිද්‍යාලයේ දුව 3 වෙනි අවුරුද්දේ පුතා 4 වෙනි අවුරුද්දේ ඉන්නේ. ඉතින් මගේ මහත්තයාත් ඔන්ටර්ප්‍රිනර් කෙනෙක්. එයා තමයි කප්රුක නිර්මාතු දුලිත් හේරත් ලංකාවට e-commerce ගෙනාවයා. ඉතින් තව දෙයක් මම කියන්න ඕනේ මට ඔය බිස්නස් එකක පටන් ගන්න ඉන්ස්පිරේෂන් එක මට ගෙදරදිම හම්බුණා. මගේ හස්බන්ඩ්ගෙන්. එයා මම දැක්කා එයා කොච්චර පැෂන් එකකින් කොච්චර මහන්සි වෙලා බිස්නස් එක බිල්ඩ් අප් කරන්න වැඩ කරාද කියලා. ඉතින් ඒකෙන් මම ගොඩාක් ඉන්ස්පයර් වුණා. ඔව් ඉතින් දැන් අපි ගත්තහම ඔන්ටර්ප්‍රෙනර්ෂිප් කිව්වහම අවුරුදු 16 ඉඳලා අවුරුදු 20 21 22 කිව්වහම ගොඩාක් අය තමන්ගේ ස්ටාර්ට්අප්ස් පටන් ගන්න යනවා. තමන්ගේම දේවල් බිල්ඩ් කරන්න ඉන්න ගොඩක් අපේම යාළුවෝ ඉන්නේ. ඉතින් එයාලා තුල ස්පෙસિෆික් ස්කිල්ස් ඕනේද මේ සමාජයත් එක්ක වැඩ කරද්දී මේ බිස්නස් ෆීල්ඩ් එකේ වැඩ කරද්දී? ඇත්ත වශයෙන්ම අයිඩියා මුලින්ම අයිඩියා එකක් ඕනේ. ඉතින් අයිඩියා එක තිබුණාට වැඩක් නැහැ. ඒක එක්සිකියුට් කරන්න ඕනේ. අද කරන්නම් හෙට කරන්නම් කිය කල් ගත කරාට ඒක වෙන්නේ නැහැ. කොහොම හරි මම කරනවා කියලා අදිෂ්ඨාන කරගෙන ඒක සමහරට හරි යන්න පුළුවන් හරි නොයන්න පුළුවන්. හරි නොගියොත් ඉතින් ඒක පැත්තකට දාලා වෙන දෙයක් පටන් ගන්න කියලා තමයි මම කියන්නේ. කොහොම හරි ටාගට් එකකට යන්න ගෝල් එකක් තියෙනවා. දැන් විශේෂ අනුරාධ හේරත් සතුටුද මේ යාම ගමන් මං කියන්නේ? අනිවාර්යෙන් හරිම සතුටුයි. හොඳයි. ඉතින් සතුටු වෙන්න වැඩක් කරන්න ඕනේ. එහෙම තමයි අනිවාර්යයෙන්ම තමන්ගේ ගෝල් එකට වැඩ කරලා අනාගතේ මේ වගේ තැනකට ඇවිල්ලා සතුටු වෙන්න පුළුවන් නම් අන්න ඒක තමයි හරිම අපි ලබන ලොකුම අචීව්මන්ට් එක. ඉතින් ඇත්තටම දැන් මම කලින් කිව්වා ගොඩක් ඔන්ටර්ප්‍රෙනර්ස්ලා ඉන්නවා අවුරුදු 16ත් අවුරුදු 20 20 ගණන් තමන්ගේ දේවල් බිල්ඩ් කරනවා. තමන්ගේ දේවල් බිල්ඩ් කරන ආසාවෙන් ඉන්න අය. ඒ වගේ අයට මොනවද දෙන්න පුළුවන් ඇඩ්වයිස් එක? අර කිව්වා වගේ අයිඩියා එකක් තියෙනවා නම් එක්සිකියුට් කරන්න. ඒ වගේම විශේෂයෙන් මම කාන්තා ව්‍යවසායකයන්ට කියන්න කැමති ඔය මේ කාන්තා කියන දේ ඔළුවට දාගන්න නැතුව තමන් ව්‍යවසායකයෙක් කියලා පැෂන් එකෙන් මහන්සි වෙලා ඩෙඩිකේට් වෙලා දෙයක් කරනවා නම් ගමන ඉතාම ලේසි. ඔව් ඉතින් දැන් ඇත්තටම මට අහන්නම හිතන දෙයක් තමයි අනික් කැෆේස් අනික් කොෆි චේන්ස් වලින් Java launch එක ස්පෙෂල් වෙන්නේ කොහොමද? මම ප්‍රවුඩ්ලි කියන්න කැමතියි අපි තමයි ලංකාවේ ඉන්න ලොකුම මේඩ් ඉන් ශ්‍රී ලංකා කොෆි බ්‍රෑන්ඩ් එක. අපි අර ඉස්සලා කිව්වා වගේ මේ 10 දෙනෙක්ගෙන් පටන් ගත්තේ දැන් 250කට වඩා ඉන්නවා ස්ටාෆ් එක. ඉතින් අපේ වෙනස තමයි අනිත් ඒවත් එක්ක ක්වොලිටි ප්‍රොඩක්ට් එක, ක්වොලිටි ටීම් එක, good customer service. ඕකේ. ඒත් එක්කම දැන් ඉස්සරහට මොන වගේ දේවල්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ අනාගතේ? ගොඩක් එක්ස්පෑන්ඩ් කරන්න අපේ ලොකු ප්ලෑන් එකක් තියෙනවා. මේ අවුරුද්දේ අපි 14ක් ඕපන් කරනවා. 2028 අන්තිම වෙනකොට අපි 43කට අවුට්ලට්ස් ලංකාව පුරාම එක්ස්පෑන්ඩ් කරන්න ප්ලෑන් එකක් තියෙනවා. ඊට වඩා මට කරන්න ඕන ලොකුම දේ Java launch එක ලංකාවෙන් එළියට ගෙනියන්න and to proudly call it a made in Sri Lanka brand. ආකිටෙක්ට් එකේ නැත්නම් ඩිසයින් එකේ වෙනසක් කරන්න හිතන් ඉන්නවද? ඇත්තටම පටන් ගත්තා ඒක. අපි දැන් මාස දෙකකට විතර කලින් කිරිබත්ගොඩ අවුට්ලට් එකක් ඇරියා. චුටක් වෙනස් කරා ලුක් එක ලෝගෝ එක එහෙමමයි. පිළියන්දල ගිය සතියේ තව එකක් ඕපන් කරා. ඉතින් අපේ කස්ටමර්ස්ලට තවත් අර දෙවෙනි ගෙදර සෙකන්ඩ් හෝම් එකේ කියන ෆීලිං එක ඇති කරන්න තමයි අපේ බලාපොරොත්තුව. හොඳයි. දැන් මම දැක්කා අලුත් අවුට්ලට් එකක් ඕපන් කරලා තියෙනවා වෙනස් විදියකට චොක්ලට් එක. ඒක ගැන පොඩ්ඩක් කතා කරමු කොහොමද ඒක හැදුවේ සහ ඒක ස්පෙෂලිටි එක. ඔව්. චොක්ලට් හෙවන් කියලා මගේ තව තියෙනවා මේ කම්පැනි එකක්. ඒක පටන් ගත්තේ චොක්ලට් වලට මං හරිම ආසයි. ඉතින් මට ඕන වුණා වගේම චොක්ලට් ව්‍යාපාරයක් Java එකත් එක්ක සම්බන්ධ වෙන්න. මොකද කෝපිත් එක්කත් චොක්ලට් එක යනවානේ ගැලපෙනවානේ. ඉතින් දැන් මම පටන් ගත්තත් මම කිසිම දෙයක් දන්නේ නැහැ. ඉතින් මං පෞද්ගලික ආයතනයක
ඉගෙන ගත්ත ෂෙෆ් කෙනෙක් යටතේ A to Z ඉගෙන ගත්ත චොක්ලට් හදන විදිය පටන් ගන්න කලින්. ඉතින් දැන් මගේම චොක්ලට් ප්‍රොඩක්ෂන් එකක් තියෙනවා. මට ගොඩාක් එක්ස්පීරියන්ස් ෂෙෆ් සහ දැන් 8 දිනක් විතර වැඩ කරනවා එකේ. ඒකේ විශේෂත්වය තමයි කස්ටමයිස් කරන්න පුළුවන් ලෙටර්ස් වලින්. කියන්න පුළුවන් හැපි බර්ත්ඩේ අනු I love you අනු ඕන එකක් කස්ටමයිස් කරන්න පුළුවන්. ඒක තමයි විශේෂත්වය. හොඳයි. ඉතින් අන්තිමට මම අහන්න කැමති entrepreneursලා විතරක් නෙමෙයි younger generation එකේ ඉන්නවා. එයාලට මොනවද කියන්න තියෙන්නේ? ඕනම දෙයකට පැෂන් එක කියලා තියෙන්න ඕනේ. ඒක ඇඟෙන්මයි එන්නේ. ඉතින් ඒ පැෂන් එක අනුව මහන්සි වෙලා වැඩ කරන්න. හොඳයි. ඉතින් අද අපි කතා කරේ මේ Java launch journey එක ගැන. මම හිතනවා ඔයාලා ආස කරන තැනක්, ඔයාලා ආසාවෙන් එන තැනක්. ඔන්න අද අපි එකක journey එක දැනගත්තා. ඒ නිර්මාතෘවරිය කවුද කියලා අද අඳුරගත්තා. ඉතින් මිසිස් අනුරාධ හේර thank you very much අපිත් එක්ක එකතු වුණාට. ඉතින් ඔයාලටත් පුළුවන් අපේ podcast එක බලන්න. අපේ ඊතුරු podcast එකත් බලලා එලියස් podcast series එක අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඊළඟ episode එකෙන් හම්බෙමු.